හරි අයිබෝන් තෙරුවන් සරණයි ළමයි මෙහෙමයි දැන් විෂයන් තුනක් ඉවරයි විෂයන් තුනක් ඉවර වෙලා ඊගා විෂය ඒ කියන්නේ ඉංග්‍රීසි විෂයට යන්න තියෙන වෙලාව හරියට මම හිතන්නේ තවත් මේ ඉංග්‍රීසි විෂය ඉවර වෙච්ච ගමන් ඉවර වෙනවා සමස්ත විභාගයෙන් භාගයකටත් වඩා සංඛ්‍යාවක් ඉවර වෙනවා එතකොට මෙහෙමයි දැන් කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් දැන් ඊයේ දාපු මැසේජ් වල එහෙම නැත්නම් පහුගිය ටිකේ ආපු පණිවිඩවල තේරුම් ගත්ත දේ තමයි මම හුඟක් වෙලාවට අර මේ නොසන්සුන්කාරී තත්යකින් ඉන්නවා. එහෙම ඉන්න එපා මං කියන්නේ. මේක සාමාන්‍ය පෙළ විභාගය. සාමාන්‍ය පෙළ විභාගයේ එතකොට ඔයාට පුළුවන් උපරිමෙන් ඔයා ලියන්නේ. ඒ හින්දා ඔයාට පුළුවන් උපරිමෙන් මේක කම්ප්ලීට් කරනවා කියන හැඟීමෙන් යන්න. එතකොට ඔයාට පුළුවන් උපරිමෙන් මේ වෙනකම් පාඩම් කරන් ගියා. එතකොට අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව සාමාන්‍ය විදිහට ගිහිල්ලා මුහුණ දෙන්න. හැබැයි මේ අර හෘද සාක්ෂියට එකඟව කවදා හරි දවසක හිතුනොත් ඉවර වෙලා මම පළවෙනි දවසෙත් කිව්වේ කවදා හරි දවසක ඔයාට හිතුනොත් මම උපරිමයට නෙවෙයි මුහුණ දුන්නේ මට මීට වඩා දෙයක් කරන්න තිබ්බයි කියලා. අන්න ඒ ඩවුට් එක තියාගන්න එපා. දැන් මේ වෙනකන් ගත්ත විෂයන්ගේ ගත්තාම සාමාන්‍යයෙන් අනුමාන පැමිණීම පිළිබඳව මම එකින් එක වීඩියෝ දැම්මා. channel එකටත් දාලා තියෙනවා. ඔය YouTube channel එකේ මම හිතන්නේ shorts වලත් දාලා තියෙනවා විෂයෙන් විෂය. එහෙම දාන්න හේතුවක් තියෙනවා. ඒ දාන්න හේතුව තමයි මේ හුඟක් සාමාන්‍ය බහුතරයක් දරුවෝ ගත්තාම කෙලෙහ ගුණයක් තියෙන දරුවෝ. හැබැයි ඇතැම් දරුවෝ ඉන්නවා ඊටාම සීමිත පිරිසක් රටක වුණත් එහෙමනේ සාමාන්‍ය නේද? ඒ දැන් රටේ වුණත් බහුතර ප්‍රජාවක් එක මතයක ඉදද්දි සුළුතරයක් ඉන්නව අර නිකන් අර මේ මොකක් හරි නිකන් අවුල් තැනක් හොයන කට්ටිය. අන්න ඒ තැනට උත්තරයක් විදිහට තමයි මම ඔය දාලා තියෙන්නේ ආපුවා මෙන්න මෙහෙමයි කියලා. සමහරව දැන් උදාහරණයකට කියපුවාම උඩ රට රාජධානිය කියලා කියපුවාම උඩ රට රාජධානිය ආවේ නැහැ කියන කට්ටිය ඉන්නවන්නේ. අර දැන් ගිය අවුරුද්දක තිබ්බ උඩ රට රාජධානිය ආවේ නැහැ. හැබැයි මේ මහනුවර රාජධානිය ඇවිල්ලා තියෙනවා. දෙකම එකයි කියලා තේරෙන්නේ නැහනේ. අන් අර නිකන් ඔයාලා කියන තර්ක මාරයි. ඒ හින්දා ඒකටත් එක තමයි උත්තරයක් විදිහට දාලා දෙන්නේ. මම එනවා අනවශ්‍ය කාලයක් වෙන් කරන්නේ නැතුව වීඩියෝ එකට. වීඩියෝ එකේ මෙහෙමයි ඉංග්‍රීසි පේපර් එක ගැන තියෙන්නේ. ඉංග්‍රීසි වලට ඉංග්‍රීසි දන්න ළමයි දන්නවා. බහුතරයක් දෙමව්පියෝ වගේම හුඟක් ගුරුවරු ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසි ගුරුවරුන්ට අපි මේ පිළිබඳව කිසිම චෝදනාවක් දාන්න මේකක් නැහැ හේතුව වෙයි. එයාලා ඕනෙවටත් වඩා මහන්සි වෙලා තියෙන්නේ මේ පිළිබඳව. එතකොට දන්නවා අනුමාන නිකුත් කිරීමක් කියන එක ඉංග්‍රීසි පේපරේට අනවශ්‍යයි කියන එක. එතකොට ඉංග්‍රීසි පේපරේ සාමාන්‍යයෙන් එන්න තියෙන විදිහ මම කියාගෙන යන්නම්. එතකොට ඔයාට දැන් සමහර ළමයි ඉන්නවා අඩුම පාස් පේපර් එකක්වත් ෆලෝ කරලා නැති. මේ ව්‍යායාමය අන්න ඒ දරුව වෙනුවෙන්. ඒ දරුව වෙනුවෙන් ඉංග්‍රීසි පේපරේ කොයි විදිහටද එන්නේ කොහොමද හෙට පේපර් එක තියෙන්නේ කොහොමද ඔයා ස්ට්‍රෙස් එක රිලීස් කරගෙන ඒකට මුහුණ දෙන්නේ අන්න ඒ කියන தත්ත්වය හදන්න තමයි මම මේ උත්සාහය ගන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි වීඩියෝ එකට එමු. වීඩියෝ එකේදී මුලින්ම ගත්තාම ඔයාගේ ඉංග්‍රීසි පේපර් එක. ඉංග්‍රීසි පේපර් එකේ හෙට දවසේ ටෙස්ට් නම්බර් 1 මේක නම් සාමාන්‍යයෙන් පින්තූරයක් හරි කොටුවක් හරි දීලා ඉවේ දැන් ඒ කොටුව දුන්නොත් වචන ටිකක් දීලා අර ABCDEF කියලා දාලා නම් කරන එක. එහෙම නැත්නම් පින්තූර නම් කරලා තියෙනවා ඒ විදිහට. ඊට පස්සේ ඔයා ඒකට දාලා හිස්තැන් සම්පූර්ණ කරන්න ඕනේ. මේකෙදි වාගේ මේ මැන බලන්නේ fill in the blanks හරිද? blanks fill කරන එක හිස්තැන් පුරවීමේ හැකියාව කියන එක තමයි matching මේක තමයි කියන්නේ අර පොඩි කාලේ කියන්නේ අපි යා කරනවායි කියලා ගැළපීම. අන්න ඒක තමයි වාගේ මැන බලන කුසලතාවය. එතකොට දැන් මේකේ මේ පේපර් එක ගත්තාම හිස්තැන් පුරවන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හින්දා ඔයා විශේෂම කාරණේ තමයි ඔයා මේකට බය වෙන්න එපා. positive thinking යන්න. සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ positive thinking අපි කියන්නේ ධනාත්මක ගිහිල්ලා ඉවර වෙලා සාමාන්‍ය යන්න පුළුවන්ය කියන හැඟීමෙන් ගියොත් මේක පුළුවන්. බැහැයි කියන හැඟීමෙන් ගියොත් කොහොමත් බෑ තමයි ඈ. හිස්තැන් පුරවන්න ඊට පස්සේ යටින් එරි ගහන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ටෙස්ට් නම්බර් 2 එක ඒකෙත් කොටුවක් දීලා හිස්තැන් පුරවන්න තියෙන ඔය ඩයලොග් එකක් වගේ දෙයි. පැහැදිලිනේ? ඒකෙත් එහෙම බලලා දාන්න තියෙනවා. ටෙස්ට් නම්බර් 3 එකට අපි පින්තූරයක් බලාපොරොත්තු වෙනවා. ඒ පින්තූරේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් නේ. ඒක නම් අර ඡේදය යටින් දීලා වගේ. ඒකේ වාට එතකොට අදාළ වචන අරගෙන හිස්තැන් පුරවන්න තියෙනවා. වචනට අදාළ ලෙටර් එක දාන්න දුන්නොත් එහෙම වචනේ ලියන්නේ නැහැ මෝඩයා වගේ. පැහැදිලිනේ? එහෙනම් ඒ තියෙන මෝඩ ගති ටික විභාග ශාලාවෙන් එළිය තියලා ගියොත්
බොහොම සන්තෝෂයෙන් අපිට කියන්න පුළුවන් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් කියලා. එතකොට මේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකදී චූටි කාලේ ඉඳන් ශිෂ්‍යත්ව ළමයිටත් මේක පුළුවන්. අර වමේ දකුණේ තියෙන දෙපැත්ත චුට්ටක් බලන්න අර පාර පනිද්ද වගේ වම බලා දකුණ බලන්න. ඉන්පසු පාර මාරු වෙන්න පැහැදිලිද? එතකොට ටෙස්ට් නම්බර් 2 එක 3 එකට ඕම එකක් එන්නේ. එතකොට මේ දෙපැත්ත බලලා සම්පූර්ණ කරන්න. පින්තූරෙත් බලන්න වම බලන්න දකුණ බලන්න සම්පූර්ණ කරන්න. ටෙස්ට් නම්බර් 4 එක මේකෙත් වර්ඩ් ෆෝම් සම්බන්ධ එකක් එන්නේ. කොටුවෙන් අරගෙන correct word form එක. දැන් උදාහරණයකට have නම් had having වගේනේ. අර දේ ගැලපෙන විදිහට සම්පූර්ණ කරන්න තියෙන්නේ. ටෙස්ට් නම්බර් 5. ටෙස්ට් නම්බර් 5 එක ඔයාලට හිස් තැන් පුරවන්න එන්නේ. ටෙක්ස්ට් එකේ හිස් තැන් පුරවන්න එන්නේ. එතකොට මේකේ නම් මගේ යෝජනාව තමයි රෙකමන්ඩ් කරන දේ තමයි ප්‍රශ්නේ කියවන්න කලින් යට ටික කියවන්න. යට තියෙන දැන් අර දීලා තියෙන පැරා එක මේක කියවන්න කලින් යට ටික කියවන්න. එතකොට ඔයාට ඒක ගලප ගන්න පුළුවන් වෙයි. ටෙස්ට් නම්බර් 6 එක දැනුම් දීම් වලින් එන එක. මේක සාමාන්‍ය ගිය අවුරුද්ද නෝටිස්. ඊට කලින් අවුරුද්ද announcement. හරිද? එතකොට මේකට එන්න පුළුවන් ක්‍රයිටේරියාස්. හරිද? එන්න පුළුවන් දේවල් කීපයයි තියෙන්නේ. එතකොට notice announcement දැන් උදාහරණයක invitations විශේෂයෙන් බලන්න ඊමේල් එකක් ලියන හැටි. දැන් මේකේ අන්තර්ගතයට ලකුණු දෙකක් දෙනවා. හරිද? ලැන්ග්වේජ් එකට භාෂාවට ලකුණු 3ක් දෙනවා. 40ත් 50ත් අතර හෝ 50ක වචන සංඛ්‍යාවක තියාගන්න ඕන ඔයා මේක. දැන් notice එකක් එහෙමනම් කෙලින්ම අනිත් පැත්ත හරවන්න තියෙන්නේ. දීලා තියෙන එක. අර හිතන්නකෝ photographic art society of කෑගල විද්‍යාලය අපි ගිය අවුරුද්දේ කිව්වා. හරිද? එහෙම නැත්නම් මොකක් හරි ඉස්කෝලයක් කොහොම දුන්නොත් photographic art society of ABCD college වගේ දුන්නොත් එතකොට organized හරිද? එතකොට ඒ විදිහට දාලා දුන්නොත් ඔයාට ඒ වචන ටිකම එහෙම ලියන්න පුළුවන්. ලියලා ඉවරලා ප්‍රශ්නෙම ලියලා will be held කියලා දාලා date එක දාලා හරිද? time එක දාලා හරිද? venue එක දාලා ඒ විදිහට complete කරගන්න පුළුවන්. මේකේ තියෙන එකම දේ මේක දැනුම් දීමක්. note එකක් නම් උඩින් note කියලා දානවා. notice එකක් නම් notice කියලා දානවා. invitation එකක් නම් invitation කියලා දානවා. ඊට පස්සේ announcement එකක් නම් ඒත් announcement කියලා දාන්නේ. අර ගිය අවුරුද්දක මට මතකයි announcement එකක් ආවා කියලා අපේ පේපරේ වෙනස් ගගා දැඟලුවා. එහෙම දඟලන්න දෙයක් නැහැ. මේක දැනුම් දීම වලින් එන්නේ. ඒ හින්දා සෑම දැනුම් දීමකටම අදාළව බලාගෙන යන්න ඕක. විශේෂයෙන් එහෙම ලොකු අර මේ ටැල් කරන්න යන්න එපා. මම ඔය YouTube එකේ එහෙම දානවා නම් කවුරු හරි note එකක් notice එකක් announcement එකක් මේ වගේ එකකින් එකක් ගෙස් කරලා දානවා නම් ඒක පුතා තේරුමක් නැහැ. තේරුමක් නැති දෙයක්. සමස්තව දැනුම් දීම වලට අදාළව ඔක බලන් යන්න. ඊට පස්සේ මේ ඊමේල් එකත් පොඩ්ඩක් මේ ලියන විදිය බලන්න. ඊමේල් තමයි මේකෙන් පොඩ්ඩක් වෙනස් වෙන්නේ. පොඩ්ඩක් බලාගෙන යන්න. ටෙස්ට් නම්බර් 7 similar words වලින් ඉන්නේ ඒ පැත්තට. දැන් උදාහරණයක 10 වසර පොතේ තියෙනවා මගේ මතකේ හරිනම් දම්පාට කොටු ටිකක් ඒවැය තියෙනවා learning points කියලා. අන්න ඒ ටික චෙක් කරගෙන යන්න. 11 වසර පොත කියන්නේ 10 වසරේ රිවිෂන් එකක් නේ. ඒකේ තියෙන එතකොට රිවිෂන් points කියලා. ඒ ටික චෙක් කරන් යන්න. ටෙස්ට් නම්බර් 8 වචන 50ත් 60ත් අතර පැරා එකක්. මේක දුන්නොත් 6 වසර ළමයිනුත් ලියනවා. ඇත්ත කතාව. ඒ හින්දා මේ ඔයා මේක ලියන්න ඕනේ. උදාහරණයකට ඔබ ඔයා සම්බන්ධව හෝ ගති ගුණයක් දැන් කැමති දෙයක් උදාහරණයකට කැමතිම පුද්ගලයා කැමතිම චාරිකාව ගියපු චාරිකාව ලාස්ට් වැකේෂන් එක කොහොමද ගෙව්වේ කියවපු පොතක් හරිද? ඊට පස්සේ ඔයාගේ පුරුද්දක් හොඳ පුරුද්දක් වැඩිහිටියන්ට සැලකීම වගේ ගති ගුණයක් නේ. ඊට පස්සේ සෞඛ්‍ය පුරුද්දක් කාට හරි ඔයා මේ යම් දෙයක් උදාහරණයකට මෙහෙම දැනුම් මේකක් කියන්නේ සාමාන්‍යයෙන් යම් කෙනෙක්ට දෙන උපදේශක් හරිද? අන් ඒ වගේ එකක් දෙන්න පුළුවන්. මේකේ අන්තර්ගතයේ ලකුණු 2යි ලැන්ග්වේජ් එක ලකුණු 3යි. ලකුණු 5ක් එනවා. ටෙස්ට් නම්බර් 9 මේක දරුණුවට පෙනෙයි. හැබැයි යකා හොඳයි. ඉරි ගහන්නවොත් බලාගෙන. ඉරි ගහන්නවොත් එහෙම මේ අරගෙන දාන්නේ බූරුව වගේ. අන්ඩර්ලයින් කියලා දුන්නොත් ඉරි ගහන්න තියෙන්නේ. UNDERLINE තිබ්බොත් එහෙම ගොම්බෙඩ කරන්න එපා. word form බලාගෙන යන්න. ටෙස්ට් නම්බර් 10 word form වලින්මයි එන්නේ. දැන් උදාහරණයකට එකක් තෝරලා දැන් මේකේ නම් first one is done for you කියලා නෑ. පළවෙනි ප්‍රශ්න අටේ වගේ. පළවෙනි ප්‍රශ්න අට කියන්නේ යම් තරමක ලකුණු 40ක් දෙන අටක්නේ. දෙවෙනි ප්‍රශ්න අට 16ට යනකම් ගත්තාම මේක ලකුණු 60ක් දෙන. පදාසී චුට්ටක් ලොකුයි. එතකොට මේක දැන් උදාහරණ කමියුනිකේෂන් නම් කමියුනිකේටිව් කමියුනිකේට් ඔය වගේ හරි ගස්සලා ලියන්න තියෙන්නේ. එතකොට ඔයා දැන් අනිවාර්යෙන් ওই word form ටික බලාගෙන යන්න ඕනේ. මම කියන්නේ මෙහෙමයි.
දැන් මේ වීඩියෝ එක ඉවරෙච්ච ගමන් පාස් පේපර් පහක් චෙක් කරන්න. පාස් පේපර් පහක් චෙක් කරන්න. මුලින් ඉඳන් අගට ආය බලාගෙන යන්න. එතකොට කම්ප්ලීට් වෙයි. ටෙස්ට් නම්බර් 11 එක්ස්ට්‍රා වර්ඩ් එකක් දෙයි. ඒත් එක්ක හිස්තැන් පුරවන්න වගේ අදහසක් තියෙයි. එතකොට මෙහෙම එකක් තියෙන්නේ. ඔයාට ආදරේ නම් එක්ස්ට්‍රා වර්ඩ් ගොඩක් දෙයි. ටෙස්ට් නම්බර් 12 ඒකෙත් වර්ඩ් ෆෝම් අන්ඩර්ලයින් කරන්න තියෙන්නේ 13 ගත්තාම උපුටා ගත්ත කොටසක් දෙයි. හෙට දවසේ පොයම් එකක්, ඩික්ෂනරි එක කොටසක්, ඇඩ් එකක්, ස්ටෝරියක්, පැරා එකක්, හරිද බුක් එකකින් මැගසින් එකකින් කොටසක්. ඒකෙත් ප්‍රශ්නේ ගැලපෙන අක්ෂරය අහන්න හුඟක් වෙලාවට. එහෙනම් අක්ෂරය අහන තැන් වලට වචන ලියන්න යන්න එපා. ටෙස්ට් නම්බර් 14 ගත්තාම මේකේ දෙන්න පුළුවන් ආකාර දෙකයි. එක ලෙටර්ස් දෙන්න පුළුවන්, එහෙම නැත්නම් charts දෙන්න පුළුවන්. ලෙටර් වල ෆෝමල් ලෙටර් આવොත් සුපිරි. ෆෝමල් ලෙටර් આવොත් සුපිරි. ඒකම තෝරගන්න අනිවාර්යෙන්. හේතුව ෆෝමල් ලෙටර් එක එන්න පුළුවන්. දැන් ලියන්න පුළුවන් විදි තියෙන උදාහරණයකට මුලින් පටන් ගන්න ඇඩ්‍රස් එක, ඊට පස්සේ අනිත් ඇඩ්‍රස් එක, ඊට පස්සේ ආමන්ත්‍රණයනේ. හරිද? ඊට පස්සේ ටොපික් එක, පැරාග්‍රාෆ් ටික, ඊට පස්සේ අවසානයේ your sincerely faithfully අර ඉවර කරන විදිහට ඕගනයිසින් එකක් තියෙනවනේ. අන් ඒකට ඔයාට බහින්න පුළුවන් නම් සුපිරි. එහෙම ආවොත් එහෙම නැත්නම් මේක වෙන් ඩයග්‍රෑම් පැත්තට නේ, උදාහරණයකට බා chart, බා graph පැත්තට, හරිද? ඊට පස්සේ pie chart ඔය පැත්තට යන්නේ. එතකොට ඕකේ ලකුණු දීම ගත්තාම ලකුණු 10ක් හම්බ වෙනවා ටෝටල්. මේ අන්තර්ගතයේ ලකුණු 3යි, ලැන්ග්වේජ් එකට 3යි, ඊට පස්සේ ඕගනයිසේෂන් එකට ලකුණු 2ක් හම්බ වෙනවා. පැහැදිලිද? ඔය වගේ 15 වෙනි ප්‍රශ්නේ ගත්තාම මේක මේ ඊටාම ගොඩක් ලේසි ප්‍රශ්නයක්. true false දාන්න තියෙන්නේ. දැන් වචන වලින් අල්ලන්න ඕනේ true false එක නම්. චුට්ටක් අර කියවගෙන යද්දි ඔයාලට ඒක පිළිබඳව අවබෝධයක් වෙයි. ආයේ ඕකේ තියෙන වාක්‍යයක් කළුව කුරෙන් හරි එහෙම නැත්නම් අංක කරලා දෙයි. හරිද? මේ අංක කරලා දීලා ඒක අර්ථය මොකක්ද කියලා අහනවා. උදාහරණයකට එතන එක්කෙනෙක් ගැන විස්තර කරන් ගිහිල්ලා එතන යටින් පටන් ගන්නවා I කියලා. I කියන්නේ කවුද? I කියන්නේ සමන්. ආන් ඒ වගේ. them කියන්නේ කාටද? කොයි කට්ටියටද? ආන් ඒ වගේ. එතකොට මේ වචනේට අදාළව ඩිෆයින් කරන එක ඔයාට පොඩ්ඩක් උඩින් ඒක කියවගෙන ආපුවම තේරුම් ගන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න 3ක් විතර ෆලෝ කරන්න. ආපස්සට ගිහිල්ලා බලන්න. 16 වෙනි එක ආටිකල් ස්පීච් නේ. දැන් රචනාවක් ඩයග්‍රෑම් එකක් වගේනේ ඕකේ ෆලෝ වෙන්නේ. එතකොට රචනාව ආවොත් රචනාව තමයි හොඳ මේක දෙන්න පුළුවන් හොඳ මේක. ඕක ආවොත් සමාජ ප්‍රශ්නකින්, ආර්ථිකය, ක්‍රීඩා පැත්ත, තාක්ෂණය, තාරුණ්‍ය. දැන් උදාහරණයකට ඩිෆොරස්ටේෂන් පැත්තනේ. හරිද? ඒ පැත්තෙන් එහෙම නැත්නම් AI. හරිද? තාක්ෂණයනේ ඒකත්. ඊට නැචරල් ඩිසාස්ටර්ස්, ශ්‍රී ලංකාව සම්බන්ධව සෞඛ්‍ය අනතුරු පැත්ත, අධ්‍යාපනය ඔය පැත්තෙන්, ඒ කියන්නේ නව අධ්‍යාපන ප්‍රවණතා, හරිද? සංචාරක ඔය පැත්තෙන් එන්න පුළුවන්. ඔය පැත්තෙන් ආවත් මෙහෙමයි. ඔයා මේකෙදි රචනාවට ඕගනයිසින් එකක් තියෙනවා. උදාහරණයකට පටන් ගන්න ඡේදයක් තියෙනවා. ස්ටාර්ටින් පැරාග්‍රාෆ් එකක්. දෙවණියට ඒක මේ කොටස් දෙකකට වෙන් වෙන්න ඕනේ. මොකද්ද? ඇඩ්වාන්ටේජ් ලියන්න ඕනේ, ඩිස්ඇඩ්වාන්ටේජ් ලියන්න ඕනේ. ඊට පස්සේ බොඩි පැරා එකක් එන්න ඕනේ. ඊට පස්සේ කන්ක්ලූෂන් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සමරි එකක් තියෙන්න ඕනේ. සමරයිස් කරලා. ඔන්න ඔය විදිහට ඕගනයිසින් එක ලියපුවම බලන කෙනාට තේරෙනවා ඔයාගාව තියෙනවයි කියලා පැහැදිලි අදහසක් මේක ඩිෆයින් කරන්න. පැහැදිලිද? ඒ හින්දා ඔයා මේක යොදා ගන්න විනාඩි 20ක් ගන්න ඕකට. විනාඩි 20ක් ගන්න. ඒතෝ ලකුණු 15ක් හම්බ වෙනවා. ඒ විදිහට ඒක වෙන් කරගන්න. ඊට පස්සේ ටෙස්ට් නම්බර් 15 එකට මගේ දාලා අදහස අනුව ඒකටත් විනාඩි ලෙටර් එකට විනාඩි 15ක් ගන්න. ලෙටර් එකට විනාඩි 15ක් ගන්න. ඊට පස්සේ 13 වෙනි එකට 10ක් ගන්න. ලෙටර් එක කියන්නේ ලෙටර් එකත් එක්ක අනිත් chart එහෙම. 12 වෙනි එකට විනාඩි 10ක් ගන්න. 11 වෙනි එකට විනාඩි 15ක් ගන්න. 10 වෙනි එකට විනාඩි 10ක් ගන්න. 9 වෙනි එකට විනාඩි 10ක් ගන්න. ඔය වගේ. තව අමතරව බැලුවොත් බලන්න මේ රිපෝටඩ් ස්පීච් පැත්ත. අර එක්කෙනෙක් කියපු එක ඔයා හරවලා කියන්නේ නේ. හිතන්නකෝ තිලක් කියනවා මෙහෙම එකක්. එතකොට අපි කියනවා තිලක් said that. හරිද? ඒ වගේ. ඊට if clause එකනේ. if යොදලා මේ කම්බයින් කරන එක. දැන් පැසිව් ඇක්ටිව් කරන එක, ඇක්ටිව් පැසිව් කරන එක. ඊට පස්සේ ඔය දැන් ටෙන්සස් නේ ඔය වර්ඩ් ෆෝම්ස් එක කියන්නේ. දැන් මේ ටෙන්සස් වල නම් අනිවාර්යයෙන්ම ඔවා තියෙනවා ලර්නින් පොයින්ට්ස්, එහෙම නැත්නම් රිවිෂන් පොයින්ට්ස් වල තියෙනවා. ඒක බලද්දි අහුවේ. ඊට පස්සේ ඔය ටික තමයි මට විශේෂයෙන් කියන්න තියෙන ඉංග්‍රීසි පේපර් එක ගැන. තමයි ඒක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ.
මේ ඔයා මෙහෙම කරන්න. මම දැන් ඔය කිව්වනේ අංකත් එක්ක එන්න තියෙන ටික. දැන් ඔයාලට දල අදහසක් තියෙනවනේ යකා කවුද කියලා. ඒතකොට ඔය යකා කවුද කියලා දල අදහස ඔයා තියාගනිද්දි ඔයා මේ ඊගාවට කරන්න ඕනේ වැඩේ තමයි මේ පාස් පේපර් ටිකක් ගන්න. පාස් පේපර් ටිකක් ගන්නවටත් වඩා ඔව් ලර්නින් පොයින්ට්ස් රිවිෂන් පොයින්ට්ස් අනිවාර්යෙන් පාඩමෙන් පාඩම කියවගෙන යන්න. ආච්චි පොත් ටික ගත්තා ලර්නින් පොයින්ට්ස් රිවිෂන් පොයින්ට්ස් කියුවා. ඒත් එක්ක මම කියපු ඒවට අදාළව දැන් ඔය බ්ලැන්ක්ස් ෆිල් කරන්න ඔය වගේ ඒවට තියෙන පාස් පේපර් තමයි. පාස් පේපර් ටිකක් අරගෙන කරගෙන යන්න. පාස් පේපර් වලත් මාකින් ගන්න තියෙනව නම් හොඳයි. මාකින් ස්කීම් ටික. මාකින් ස්කීම් ටික කියවද්දි ලොකු අදහසක් ලැබෙයි. දැන් ඔයාලා සාමාන්‍යයෙන් තාක්ෂණයත් එක්ක ඉන්න කට්ටියනේ. එතකොට ඔයාලට ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් ට්‍රාන්ස්ලේට් කරලා හරි බලා ගන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් මේ විදිහට ගොඩ දාමු. අදත් හරි මහන්සි දවසක් හේතුව මේ දැන් දවස් ගාණක් මහන්සි වෙනවනේ නේ. හරිද? ඒත් එක හෙට නම් කාණ්ඩ විෂයන් වලට බහින්නේ. හෙට ඉඳන් වැඩේ ලේසි. ඒ හින්දා මේ අපි එහෙනම් ආයෙ මුණ ගැහෙමු. ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්. දැන් මේ වෙද්දී බුද්ධ ආගම සිංහල ඉතිහාසයේ තුනටම ඒනේ. අනිවාර්යෙන් දැන් ඔයා ඔය බලාපොරොත්තු දැන් ඔයාට අවුලක් තියෙනවා නම් කවුරු හරි MCQ බලලා හරි මොනවා හරි අවුලක් තියෙනවා නම් හැමෝටම ඔය අවුල තියෙනවා පොදුවේ. පැහැදිලිද? ටයිම් මදි වුණා නම් හැමෝටම ටයිම් මදි විච් එක තියෙනවා. මොනවා හරි නිකන් අර ස්ට්‍රෙස් එකක් වගේ තියෙනවා නම් හැමෝටම තියෙනවා ඒක. ඒ හින්දා බය වෙන්න එපා. මෙහෙම තමයි විභාග කාලේ. ඊට පස්සේ එන්නේ වාට උසස් පෙළ. අපි ඒක කොට දාගමු. එහෙනම් අපි ගිහින් එන්නම්. හොඳට හිට එක්සෑම් එක ලියන්න. අයිබෝන් තෙරුවන් සරණයි මම ගිස්සර්.